අවසරයි අරියසුන්නාන්ත ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාද යන කුමක්? ඉදප්පච්චේතාවය කියන්නේ දැන් බුදුහාමුදුරුවෝ හොයාගත්ත පටිච්ච සමුප්පාද ධර්මයට පෙර සමාජයේ දැන් ඔය උගත් සමාජයක් තිබුණා. මේ සමාජයේ යම් ආකාරයකට මේ හේතුඵල ධර්මයට කිට්ටු දෙයක් තිබුණා. ඒකට කිව්වේ ඉදප්පච්චේතාවය. මේක කළොත් ඒ කළොත් B වෙනවා. B කළොත් C වෙනවා මේ වගේ එකක්. දැන් අද ඔය දහම් පාසල් වල ඉස්කෝල පොතේ බුද්ධ ආගමේ තියෙන ඔය පටිච්ච ඉදප්පච්චේතාවය. පටිච්ච සමුප්පාද ධර්මේ නෑ. නමුත් මේ පටිච්ච සමුප්පාද ධර්මයේ කියන්නේ මේ මිනිසෙගේ කැමැත්ත කැමැත්තට බැඳුනොත් සම්මුදය උත්පාද වෙනවා. ඒක බුදුහාමුදුරුවෝ හොයාගත්ත දේ. ඊට ඉස්සෙල්ලා තිබුණේ සමාජයේ ඉදප්පච්චේතාවය කියන ධර්මතාවය. නැතුව මේ කියන හේතුඵල ධම පටිච්චසමුප්පාද ධර්මයේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්නට පෙර තිබුණේ නැහැ. ඒ කාලෙත් හැබැයි ওই උගතුන් හිටියා. ඒ අය මේ හේතුඵල ධම වෙනුවට ගත්තේ අර ඉදප්පච්චේතාවය. මේක කළොත් මේක වෙනවා. මේක නොකළොත් මේකෙන් මිදී නිදහස් වෙනවා.